පොඩක් අම්මෝ යාළුවනේ ඉතින් ඔන්න දැන් අපි මේ නරඹන්න දැස්ති වෙන්නේ ඒ මෝල්කාව මාර්ගයේම තියෙන තවත් සුන්දර ස්ථානයක්. ඕගොල්ලෝ දැන් ගියහම පුදුම වෙයි, පුදුමාකාර විදියට හරිම ලස්සන දියැලක් තමයි දැන් අපි මේ නරඹන්න දැස්ති වෙන්නේ. ඉතින් මේක නමින් මාකිලි ඇල්ල කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මෙතන ලස්සන මනරම් පරිසරය, ලස්සන දිය පාර ගලාගෙන යනවා. ඒ වගේම ලස්සන සුන්දර දියැලක් දැන් දකින්න පුළුවන්. එහෙනම් අපි ගිහලා බලමු මේ ලස්සන දියැලත් කොයි වගේද කියලා. එන්න මගෙත් එක්ක යමු. අතෙන් තමයි මේ අර හරියෙන් තමයි එන්නේ. හායි යාළුවනේ, ඉතින් ඔන්න ඕගොල්ලන්ට මේ පේන්නේ මම මේ කියපු ලස්සන මාකිලි දියැල. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ මාර්ගේ යනවා නම් කාට හරි දීපකුණු ඇල්ලත් බලලා මාකිලි ඇල්ලත් බලලා මේ සුන්දරත්වය විඳ ගන්න. එහෙනම් අපි ඉතින් මේ දැන් සුන්දරත්වය විඳ ගමු. දැන්ලගේ වෙන විතර වෙඩින් ෆොටෝ ගත්තා. මෙතන වෙඩිපුර බහින්න කවුද? පල්ලෙහා තියෙනවනේ. අnder ගලවිලා ඉන්නේ ෆොටෝ ගන්න. පල්ලෙහා බහින්න තියෙනවද? තියෙනවා. මේ අටපාඩිය කාලේ මෙහෙම නෑනේ. කරන්න බෑ වතුර වැඩි කාලෙට. ඒක වට. ඒ කියන්නේ මෙහෙට මේ අර ඉන්න වගේ ඒවා කොහොමද? මෙතන මේ තෙන්දලා තියෙන නිසා පොඩක් මේ අතන වැඩි වෙනවා. එතන වැඩි වුණාම මෙතන ඉන්න බෑ අපිට මේනෙට එනවා මෙහෙම අර පිළිබිඳු වගේ එනවා. එච්චර වතුර තියෙනවා. දැන් අතර අඩුයි නේ පෑවිල්ල ඉන්නේ.